Hi, welcome to my YouTube channel. ඔන්න මම අද ඔයාලට ගෙනාව රෙසිපිය තමයි ඥානකතා රෙසිපිය. ඉතින් අද අපි මේක හදන විදිහ බලමු. ඥානකතා කියන්නේ හවස තේ වෙලාවට නියම කෑමක්. අපි ඉස්සෙල්ලාම බටර් ග්‍රෑම් 50 දාගෙන මේක හොඳට බීට් කරගන්න ඕන. මෙන්න මේ ආකාරයට ලා පාට වෙනකම් බටර් ටික හොඳට බීට් කරගන්න. ඊට පස්සේ අපි මේකට සීනි ග්‍රෑම් 100 එකතු කරගන්නවා. දැන් සීනි බටරුයි හොඳට බීට් කරගන්න දිය වෙන්න. මේ ආකාරයට බීට් කරගෙන ඉවරුණාට පස්සේ අපි මේකට බිත්තරේ එකතු කරගන්නවා. දැන් අපි බිත්තරෙත් හොඳට බීට් කරගමු. දැන් මේ ආකාරයට බිත්තරේ බීට් කරගන්න. ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට ක්‍රීමි පදමට ආවට පස්සේ අපිට පුළුවන් මේකට පිටි ටික ටික එකතු කරගන්න. ඉතින් පාන් පිටි ටික ටික එකතු කරගෙන කවලම් කරගන්න. මේක නොවැළෙන අතේ නොවැළෙන පදමට තමයි අනා ගන්න ඕන. ඔයාලට පාන් පිටි මදි වුණොත් තව ටිකක් එකතු කරගන්න. මට නම් මේ ගාන ඇති වුණා. ඉතින් මෙන්න මේ ආකාරයට අතේ නොවැළෙන පදමට අනා ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක කොටස් වලට වෙන් කරගන්නවා. ඊට පස්සේ මේක අපි ගානට රවුම් කරගෙන අපි ඥානකතාව හදන විදිය බලමු. මේ ආකාරයට කුඩා බෝල වලට මම ඉස්සෙල්ලම වෙන් කරගත්ත කොටස් හදා ගන්නවා. දැන් මම ඔයාලට පෙන්වන්නම් ඥානකතාවක් හදන විදිහ. ඉතින් මේක අතේත්ම අතින් මේ කරලා අපි මේකට වෙනම සීනි ටිකක් තියාගන්න ඕන. ඒ සීනි එකේ එතකොට තරවලා අපිට මේක මෙන්න මේ ආකාරයට සීනි තරවන්න තුනී කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඥානකතා ටික මේ විදිහට හදාගෙන ට්‍රේ එකේ තියාගන්න. තෙල් කඩදාසියක් දාලා තියාගන්න. මේක සෙල්සියස් අංශක 150ට විනාඩි 15ක් වගේ බේක් කරගත්තාම ඇති. ගොඩක් වෙලා ඥානකතා මේ oven එකේ දාලා බේක් කරන්න ඕනේ නැහැ. ඉතින් මේක ඊටම soft එකට අපිට ගෙදර හවස තේ බොන වෙලාවට හදාගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ හොඳට soft එකට තියෙනවා. පේනව නේද? ඉතින් ඔයාලා මේ විදිහට හදලා බලන්න. ඉතින් හවස ටී ටයිම් එකට එහෙම ගොඩාක් රසයි. අපිට කඩෙන් ගන්න ඕනෙත් නැහැ. ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් අමුද්‍රව්‍ය ඕන වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලත් හදලා try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න, මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. bye bye.